මේ වගේ අපි ෂීට් එකක් දීලා තියද්දි දැන් මේ ෂීට් එකේ අන්තර්ගත වෙන්නේ යම් ආයතනයක සේවය කරන සේවකයන් කිහිප දෙනෙක්ගේ විස්තර ඇතුළත් කරලා එයාලා ඒ ආයතනයේ සේවය කරපු සේවා කාලය හොයාගන්න තමයි අපි මේ දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. එතකොට මම ඒක වෙනස් කරලා තියෙනවා සර්විස් කියලා M කියලා D කියලා දාලා තියෙනවා. මෙතන සර්විස් කියන එකට මම හොයාගන්න හදන්නේ එයා කොච්චර අවුරුදු කාලයක් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවද. එතකොට M කියන එකෙන් මම ඔයගලන්ට හොයලා පෙන්නනවා එයා කොච්චර මාස ගානක් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවද කියලා. ඒතකොට D කියන එකෙන් මම ඔයාලට හොයලා පෙන්නනවා එයා කොච්චර දවස් ගානක් නැත්නම් කොච්චර ඩේස් ගානක් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවද කියලා. ඒතකොට අපි මේක හොයන්න පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි data diff කියලා කියන්නේ. හරි. අපි මේ විදිහට syntax එකෙන් ආරම්භ කරමු. අපි මුලින්ම මේක data diff එකෙන් මේ ෆන්ක්ෂන් එකේ උත්තරේ හොයාගන්න කලින් අපි කොහේ හරි තැනක ඉස්සෙල්ලා වෙනත් සෙල් එකක හදාගෙන ඉන්න ඕනේ අද දවසේ. අද දවස හදාගන්න ලේසිම ක්‍රමයක් අපිට තියෙනවා. අපිට ලේසිම ක්‍රමය තමයි equal එකක් ගහලා අපිට පුළුවන් today කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා open bracket close bracket අහලා අපිට enter කරාට පස්සේ අද දවස ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ සැකලිමත් කරන්න ඕනේ මෙතනට මේ today කියන ෆන්ක්ෂන් එකෙන් ගන්න පුළුවන් කම්පියුටර් එකේ නැත්නම් PC එකේ තියෙන දවස් සහ වෙලාව විතරයි. ඉතින් ඔයාලගේ PC එකේ දවස් සහ වෙලාව නිවැරදිව තියෙනවද කියලා බලලා මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා නම් හොඳයි. ඊට පස්සේ මම දැන් හදන්නේ මෙයාගේ සර්විස් එක හොයාගන්නනේ. සර්විස් එක හොයාගන්න අපි පාවිච්චි කරන්නේ data diff කියන ෆන්ක්ෂන් එක. එතකොට මේකේ syntax එක වෙන්නේ සමානයි අපි data diff කියලා ෆන්ක්ෂන් එක ලියනවා මෙන්න මේ විදිහට. data diff ඊට පස්සේ open bracket එකක් ඇරියට පස්සේ ඔයගලන් දැන් තමයි පෙන්වන්නේ data diff කියලා මෙයා ෆන්ක්ෂන් එක highlight කරලා වගේ පෙන්වනවා. අපි සාමාන්‍යයෙන් Excel වල ෆන්ක්ෂන් එකක් ලියද්දිම එයා අපිට auto suggest කරනවා ඔයාට ඕනේ මේ ෆන්ක්ෂන් එක නේද කියලා. එයා අපිට ෆන්ක්ෂන් කිහිපයක් ඒකට suggest කරලා දෙනවා. නමුත් data diff කියන ෆන්ක්ෂන් එක එහෙම අපිට suggest කරලා දෙන්නේ අපි ඒක ලියලා open bracket එකක් ඇරියට පස්සේ තමයි අපිට එයාව දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනට ඔයගලන්ට පේනවා open bracket එකක් open කරාම data diff කියන මෙහෙම function එක open වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මුලින්ම select කරගන්න ඕනේ එයා මේ ආයතනයට join වෙච්ච දවස නැත්නම් ආයතනයට සම්බන්ධ වෙච්ච දවස. මම මේ විදිහට මෙයාගේ date of join කියන තැනින් මෙයාගේ පළවෙනියට join වෙච්ච දවස මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මේ cell එක select කරලා ඊට පස්සේ අපි එයාව separate කරගන්න ඕනේ. separate කරන්න මම පාවිච්චි කරනවා කමාව. මේ විදිහට කමාව ගහලා එයාව separate කරලා ඊට පස්සේ අපි ඊළඟට සිලෙක්ට් කරගන්න ඕනේ වර්තමාන දවස නැත්නම් අද දවස. අද දවසත් එක්ක මේගොල්ලෝ කොච්චර අවුරුදු කාලයක් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවද කියලා තීරණය වෙන්නේ. ඒකින්ද මම මුලින්ම මෙතන අද දවස හදාගත්ත ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා today කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මම අද දවස හදාගෙන තියෙන්නේ. ඒකින්ද මම ඒක සිලෙක්ට් කරගන්නේ. දැන් මෙයාවත් අපි separate කරගන්න ඕනේ. හැබැයි separate කරන්න කලින් ඕගොල්ලෝ එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ සේවකයෝ කොච්චර අවුරුදු කාලයක් මේ ආයතනයේ වැඩ කරත් ඒගොල්ලෝ එකම දවසේ ආයතනයට සම්බන්ධ වෙච්ච අය නෙවෙයිනේ. ඒගොල්ලෝ වෙනත් දවස්වල එකින් එකට වෙනස් දවස්වල තමයි මේ ආයතනයට ජොයින් වෙලා තියෙන්නේ. හැබැයි අද දවසේ කියන එක හැමෝටම පොදුයිනේ. අද දවසට අනුව තමයි ඒගොල්ලෝ කොච්චර අවුරුදු කාලයක් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද අපි අද දවස අනිවාර්ය කරගන්න ඕනේ නැත්නම් ස්ථිර කරගන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ කොලම් ලෙටර් එකයි රෝ නම්බර් එක අතරමැදට අපි කර්සර් එක ගෙනත් තියලා කීබෝඩ් එකේ F4 ෆන්ක්ෂන් එක අපි ප්‍රෙස් කරනවා. මෙහෙන් ප්‍රෙස් කරාට පස්සේ ඔයගලන්ට පේනවා කොලම් ලෙටර් එකටයි රෝ නම්බර් එකටයි ඉස්සරහින් ඩොලර් මාක් එකක් කරලා මේ දෙකම ස්ථිර වුණා. ඊට පස්සේ තමයි අපි කමාවක් දාලා සෙපරේට් කරලා අපිට දැන් මෙයාගේ අවුරුද්දනේ හොයාගන්න ඕනේ. ඒකින්ද අපි ඩබල් කෝටේෂන් ඇතුලේ ටයිප් කරනවා y කියලා. year කියද්දි y නේ කැපිටල් අකුර. එතකොට අපි ඩබල් කෝටේෂන් ඇතුලේ y කියලා මෙහෙම ලියනවා. ඊට පස්සේ අපි ක්ලෝස් බ්‍රැකට් එකක් වහලා ඊට පස්සේ එන්ටර් කරනවා. දැන් ඔයගලන්ට පේනවා පළවෙනි කෙනාගේ හරියටම උත්තරය ඇවිල්ලා තියෙනවා. එයා අවුරුදු 36ක් මේ ආයතනයේ සේවය කරලා තියෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ විදිහට අනිත් අයගෙත් ඇවිල්ලා තියෙනවා බලන්න අපි fill handle එක මෙහෙම ඩැක් කරලා බලුවට පස්සේ අපිට දැන් ලස්සනට පේනවා එයා මේ විදිහට ඒ අයගේ සේවා කාලය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා තමයි මේකේ මාස ගාන සහ දවස් ගානක් හොයාගන්න පුළුවන් කියලා. ඒවත් මේ විදිහමයි. දැන් මෙතන මාස ගාන හොයනවා නම් අපි equal එකක් ගහලා data diff කියන ෆන්ක්ෂන් එක අපි ලියලා open bracket එකක් දීලා ඊට පස්සේ join වෙච්ච දවස් select කරගෙන ඊට පස්සේ අද දවස් select කරලා
මේක අපි ස්ථීර කරගන්න ඩොලර් මාර්ක් එක දාලා ඊට පස්සේ ආයි කමාවත් තියලා ඩබල් කෝටේෂන් ඇතුලේ අපි තියනවා M කියලා ලියලා ඩබල් කොටේෂන් වහලා ඊපස්සේ කෝස් බ්‍රැකට් එක වහලා එන්ටර් කරනවා. දැන් ඔයගලන්ට පේනවා මෙයා මාස 443ක් වැඩ කරලා ඉන්නවා. අපිට මේ විදිහට පිල් හැන්ඩල් එක ඩ්‍රැග් කරලා අපිට බලන්න පුළුවන් අනිත් අයගෙත් ඒ විදිහට හරියනව නේද කියලා. ඊට පස්සේ මට මම කිව්වා මෙයාගේ දවස් ගානක් අපිට හරියටම හොයාගන්න පුළුවන් කියලා. ඒකත් හොයාගන්න මේ විදිහට තමයි. සමානයි ඩේටඩ් විත් කියලා අපි ලිව්වා. ඊපස්සේ වරහණක් කරලා පළවෙනියා ජොයින් වෙච්ච දවස් අපි සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ අපි ආයි කමාවත් තියලා සෙපරේට් කරලා අද දවසේ සිලෙක්ට් කරගෙන එයාව ස්ථීර කරගන්නවා ඩොලර් මාර්ක් එක දාලා. ඊට පස්සේ අපි ආයි කමාවත් තියලා ඩබල් කෝටේෂන් ඇතුලේ දැන් අපි ඩේස් නේ හොයන්නේ දවස් නේ හොයන්නේ. එතකොට D කියලා ලියලා ඊට පස්සේ ආයි ඩබල් කෝටේෂන් වහලා ක්ලෝස් බ්‍රැකට් එක වහලා එන්ටර් කරනවා. ඔන්න ඔයගලන්ට පේනවා එයා ඔච්චර දවස් ගානක් මේ ආයතනයේ සේවය කරලා තියෙනවද කියලා. පිල් හැන්ඩල් එක ඩබල් ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අනිත් අයගෙත් කොච්චර දවස් ගානක් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවද කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි ඩේටා ඩිප් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා දවස් ගානක් අතර හෝ නැත්නම් මාස ගානක් අතර හෝ අවුරුදු ගානක් අතර තියෙන පරතරයක් ලේසියෙන්ම කැල්කියුලේට් කරගන්න Microsoft Excel වල.